Bubbled it. Oh, yeah, bubbled. You done it? No, I did that. සුවඳයිද? තේනේ ගන්න නෑනේ. ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න අද හස්බන්ඩ් බබාලා දෙන්නත් එක්ක ගෑරාජ් එක ඇතුලේ කැම්පින් කරනවා. මේ මට චුට්ටක් අසනීපෙන් හිටපු හින්දා මේ මම රූම් එකට වෙලා හිටියේ. ඉතින් එයා එතකොට මේ වීඩියෝත් කරලා එයා ගෑරාජ් එකේ කැම්පින් කරන්න දෙන්නත් එක්ක මේ අයියයි නංගී එක්ක මේ ලෑස්ති වෙනවා. ඉතින් මේ හොට් චොකලට් හදනවා. ඉතින් ඊට පස්සේ මමත් ආව කැම්පින් කරනවා කියපු හින්දා පොඩ්ඩක් බලන්න. ඉතින් මේ අපිට ඉතින් අමාරුයි කොහේ හරි ගිහිල්ලා කැම්පින් කරන්න. මොකද හස්බන්ඩ් හැමදාම ෆාම් එකේ ඉන්න ඕනේ නිසා. ඉතින් ස්මෝස් හදන්න මේ ක්‍රැකර්ස් නෑ. ඉතින් ඒකින්ද අපි මාෂ්මෙලෝස් විතරක් පුච්චගෙන කනවා. ඉතින් කොහොම හරි එදා හස්බන්ඩ් බබාලා දෙන නූඩල්ස් තමයි ඕනේ කියලා තිබ්බේ. ඉතින් ඒගොල්ලන්ට නූඩල්ස් දෙන්නේ නෑ. හරිම කලාතුරකින් දෙන්නේ. ඉතින් ඒ දෙන්න ඕනේ කියපු හින්දා ඒවා තමයි හදලා තියෙන්නේ. Scissors. Come on, scissors. Scissors. Oh. You go to the later on. Wait, how much? Avinu had to make a matter. ඉතින් මේ තවත් දවසක උදේම අනංගීමයි උදේට කෑම හදලා හැමම ලන්ච් එකත් හදලා උසියස් කරලා ඉවර කරනවා. එතකොට ඉතින් අපි දවසම නිදහස්. මොකද අයියයි නංගී ගෙදර නිසා ස්කූල් හොලිඩේස් ඉන්න හරි අමාරුයි දෙන්නත් එක්ක ගේත් හැඩි කරනවා. ඉතින් උසියත් හැඩි වුණාම සැරින් සැරේ කරදරේ. ඉතින් උදේම ඔක්කොම කරලා ඉවරනාම ලේසි. ඉතින් හස්බන්ඩ් චිකන් ටික කපලා දෙනවා. ඊට පස්සේ නංගීමයි බබාලා දෙන්නයි ආවා ලයිබ්‍රරි එකට. ගෙදර තියාගන්න ඉතින් හරි අමාරුයි. මේ අපි දෙන්නටත් එපා වෙනවා. සමහර වෙලාවට ඉතින් දඟලනවා. පොඩි බබාලා ඉන්නේ දන්නවා. ඉතින් හරි අමාරුයි දෙන්නෙක් එක්ක මේ ස්කූල් හොලිඩේස් වල ගෙදර ඉන්න ගියාම. ඉතින් දෙන්නත් ආසාවෙන් හිටියා ලයිබ්‍රරි එන්න. ඒක නිසා අපි ලයිබ්‍රරි එකට ආවා. හුඟ දවසකින් පොත් ගන්නත් බැරි වුණා. ඉතින් ඒක නිසා අපි කට්ටිය ආවා ලයිබ්‍රරි එකට. You done it? No, I did that. ඉතින් අයටයි නංගිටයි කන්නයි බොන්නයි මොන හරි අරන් දීලා අපි උඩ තට්ටුවට ගියා. ඉතින් ආවට කවදාකවත් උඩට ගිහිල්ලා නැහැ. ඉතින් උඩ පොඩි අයගේ දේවල් නැහැ. ඉතින් බලන්න එක්කාව උඩ තට්ටුවේ මොන වගේද කියලා. ඉතින් අපි අර කිඩ්ස් සෙක්ෂන් එකට තමයි හැමදාම යන්නේ. පොඩි අයගේ පොත් තියෙන තැනට තමයි. ඊළඟට ඉතින් මේ පැත්තට ආවා. ඉතින් සමහර තැන් තියෙනවා බබාලට පොඩි ඔය වගේ ඔය චෙස් ප්ලේ කරන්න ඔය වගේ තැන් තියෙනවා. ඉතින් මෙතෙන්ට ආපුවම තමයි දැක්කේ එළියේ හරිම ලස්සනයි කියලා. එළියේ ඇවිදගෙන යමු කියලා හිතුන හින්දා අපි ආවා එළියට. පොඩි අද වැස්සකුත් යනවා සැරින් සැරේ. ඉතින් පොත් ටිකත් අරගෙන අපි ආවා මේ පැත්තෙන් එළියේ පොඩ්ඩක් ලයිබ්‍රරි ආවට ඇවිදින්න. එතනින් ලොකු ඒරියා එකකට ඇවිදගෙන ගිය හැකි. ඔව්. බොට්. ඉතින් මෙතෙන්ට ඊට කලින් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි එතකොට දැනගෙන හිටියේ නෑ මේ අනිත් පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. මේ ලයිබ්‍රරි ආවට ටික තමයි කියලා. ඉතින් ඈත දැක්ක රෝස මලුත් පිපිලා තියෙනවා. ඉතින් අපි රෝස මල් ටිකත් බලලා වටේ හැමතැනම මල් පිපිලා තියෙනවා. ඉතින් දැන් සමයක කියන්නේ ඉතින් මල් තමයි හැමතැනම. ඊට පස්සේ අපිට ඉතින් අපි උයලා ආවට මේ හිතුවා ඩොමිනෝස් එකෙන් මොන හරි පීසා අරගෙන කාලා යනවා කියලා. මොකද අපි ඇවිදින්න බලාගෙන නෙමෙයි ආවේ. ඉතින් ඇවිදින්න ගත්තාම බඩගිනිත් එක්ක අපි කන වෙලාවත් ඇවිල්ලා. ඒකින්ද අපි එතනම යා පැත්තේ ඩොමිනෝස් එක තිබ්බා. ඉතින් ඒකට ආවා පීසා ගන්න.
මම ඔක්කොම දානවා. අපිට කිසි ප්‍රියක් නැති වුණාට. ඉතින් කොහොම හරි ඊළඟට අපි යනවා. මෙතන එහා පැත්තේ ගිය අවුරුද්දෙත් අපි ආව මෙතෙන්ට. එහා පැත්තේ තියෙනවා පොඩි පාක් එකක් වගේ. මේ ඒකට ආවේ හස්බන්ඩ්ගේ අම්මා ඉන්නකොට අපි ආවා මේ. ඉතින් ඒක මෙතන එහා පැත්තේ තමයි ඉන්නේ. ඉතින් ඒ දවස්වල එනකොට අපි දැනගෙන හිටියේ නෑ මේ ඒරියා එකේ කොහොම ඇවිදින්න තියෙනවා කියලා. ඉතින් සමහර අයට මතක ඇති මෙතෙන්ට ආවා මේකේ ඔය චූටි ඉතින් පාක් එකක් වගේ ඔය ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියෙනවා ෆර්න් වර්ග තියෙනවා මීවන ශාක තියෙනවා ඒ වගේ පොඩි ඒරියා එකක්. ඉතින් ඒකට ආවා බලන්නත් එක්ක මේ කොහමද පුතා ඇවිල්ලා තිබ්බේ නෑ. අපි කට්ටිය තමයි ආවේ පුතා ඉස්කෝලේ ගිය දවසක. ඇත්තලා පේනවා. ඉතින් මෙන්න මේ මල මේ සමහර කාලවලට මල විතරක් තියෙනවා ගහේ කොළ එකක්වත් නැතුව මල විතරක්. මට මේ මලේ නම මතක නෑ. මේ නෙළුම් මලක් වගේ. හැබැයි ඒකේ සුවඳ අර සල්මල් සුවඳට හරිම සමානයි. සල්මලක සුවඳම තමයි එන්නේ. ඊළඟට ඉතින් ගාඩිනියක් තියෙනවා. මේ අපි හම්බෙන් දැක්කේ ඒක ගාඩිනියා කියලා. චූටි ගාඩිනියා ගස්. ඉතින් ගෙදර ඇවිල්ලා මේ හවස තේ වෙලාවට කඩෙන් ගෙනාපු ප්‍රෝසන් වඩේ තියෙනවා. ඉතින් ඒක මයික්‍රෝවේව් දාලා ගත්තා. හවස තේ බොන්න. බලමුනේ. ආයෙත් දවසක ඔන්න අපි එළියට යනවා. ඉතින් අද කොහමද හස්බන්ඩ්වත් එක්කගෙන ස්විමින් ලෙසන්ස් වලට ආවා. මාර කම්මැලි මට ආපුවම දෙන්නගේ ලෙසන්ස් ඉවර වෙනකන් එතෙන්ට වෙලා තනියෙන් ඉන්න එක එපා වෙනවා. ඉතින් කොහොම හරි මේ හස්බන්ඩ් වෙලාව හදාගෙන ආවා. නැත්තම් ඉතින් යටත් හැමදාම එන්න අමාරුයි. මේ ඉතින් කොහොම හරි දැන් මේ ඉන්නේ දෝනිගේ ලෙසන්ස් පටන් ගන්නකම්. ඉතින් දෙන්නගේ ලෙසන්ස් අතර පොඩි වෙලාවක තියෙනවා. ඉතින් පොඩි වෙලාවක් තියෙනවා වෙනසක්. ඉතින් ඒක හින්දා තමයි දෙන්නට පොඩක් සෙල්ලම් කරන්න දුන්නා. ඉතින් මම හවස ඇවිල්ලා චුට්ටක් නිදාගෙන නැගිට්ටා. නංගි දෙන්නත් එක්ක ගිහිල්ලා මල් කඩන්න. ඉතින් කොහේ ගියත් ෆාම් එක වටේ කොහේ ඇවිද්දත් බෙලා පස්සෙන්ම යනවා. ඒ දුරම යනවා. කොහමද නංගි වන්න පොඩි දෙන්නත් එක්ක ගිහිල්ලා මල් කඩාගෙන ඇවිල්ලා. ඉතින් අද හවස අපි දෙන්න හදන්නේ වටලප්පන් හදන්න. හුඟ කාලයකට කලින් ගෙනාපු අකුරු කෑල්ලක් තියෙනවා වටලප්පන් හදන්න. හැබැයි මට වැඩත් එක්ක බිසි වුණා. ඊට පස්සේ ඉතින් කම්මැලි හිතුණා. ඉතින් ඔන්න අද හිතුවා කොහොම හරි වටලප්පමක් හදනවා කියලා. ඉතින් මේ විදිහට විත්තරත් එකතු කරගෙන වටලප්පන් එක ඉක්මනට හදාගන්න හදන්නේ. ඉතින් අපි දැන් ස්ට්‍රීම් වෙන්න දැම්මේ මේ oven එකේ. ඔන්න කොහොම හරි ස්ට්‍රීම් වෙලා ඉවරයි. ඉතින් මේ විදිහට තමයි වටලප්පන් එක අන්තිමට හැදිලා ඉවර වුණේ. ඉතින් කොහොම හරි මේ තව දවසක උදේ ඔන්න උදේම අදත් නංගිමයි කුස්සියෙන් ගැලවෙන්න උදේම උයනවා. ඉතින් අද ඉස්සෝ හදනවා. මේ විදිහට ඉතින් ඕන දේවල් ටික කපාගෙන තියාගෙන ඉතින් ආසම විදිහට ඉස්සෝ හදනවා. ඉතින් මේ විදිහට තමයි විශේෂයෙන් හස්බන්ඩ් කන්න කැමති. එයා අනික් විදිවලට කන්න කැමති නැහැ. ඉතින් මේ විදිහට තක්කාලි ලුණු ඔය ඔක්කොම දාගෙන ඒකට මිරිස් කුඩු එකතු කරගෙන ඉතින් මම රෙසිපි ඊට කලින් ගොඩක් අයilla තිබ්බ රෙසිපිය. ඉතින් ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට ඉස්සෝ ටික හදා ගන්නවා.
ඉතින් මේ එදා හවස නංගි පෝල් කේක් හදලා මට ඒ හදනව මොනවත් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් අන්තිමට එයා බේක් කරලා ගෙනල්ලා තිබ්බාම තමයි වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ඉතින් එදා හවස තේ බොන්න නංගි පෝල් කේක් හැදුවා. මේ තවත් දවසක උදේම පිට්ටු හදනවා නංගිමයි. ඉතින් මේ විදිහට දාලා අලහොද්දකුයි චිකන් කරියකුයිත් හැදුවා එදා උදේට කන්න. ඉතින් පිට්ටු කැඩෙනවා. ඉතින් බාන්න ගියාම ගොඩාක් පිට්ටු කැඩුනා. එකක් දෙකක් තමයි ලස්සනට හදාගත්තා. ඉතින් මේ විදිහට තමයි එදා බ්‍රෙක්ෆාස්ට් එක. තවත් දවසක අපි හවස් වරුවේ යනවා මූවි එකක් බලන්න. ඇවටා ෆිල්ම් එක ඇවිල්ලා තියෙනවා කියලා දැක්කා. ඉතින් අපිට ආස හිතුණා බලන්න. මම හිතන්නේ ඇවටා 3 Fire and Ash. ඉතින් ඕක බලන්න තමයි යන්නේ. මේ අපි ඊට කලින් ගිහිල්ලා නැහැ කවදාකවත්. හැමදාම යමුයි කියා හිටියට අපිට ගොඩක් වෙලාවට අර ෆාම් එකේ වැඩත් එක්ක හරියටම යනවායි කියලා තීරණය කරන්න අමාරුයි. ඉතින් ඒ වගේ අර ප්ලෑන් කරලා කරන දේවල් කරන්න හරි අමාරුයි. ඉතින් කොහොම හරි මෙතනින් ටිකට්ස් ටිකක් අරගෙන පොප්කෝන් ටිකකුත් අරගෙන ෆිල්ම් එක 6:30 එක තමයි අපි බලන්න ගියේ. ඉතින් වෙලාව හරියනකම් ඉතින් අපි ඉන්නවා. ඉතින් කොහොම හරි මේක 3D මූවි එකක්. මම කලින් 3D මූවිස් මොනවත් බලලා නැහැ. කොහොම හරි ඉතින් ඔන්න දැන් ස්ටාර්ට් වෙන්න ළඟයි. ඉතින් ඔම තමයි අපේ දවස් කීපයක් ගත වුණේ. වීඩියෝ එක බලුවට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ලබන සතියේ හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.